Welcome to my YouTube channel. ඉතින් අද මම ආවේ ඔයාලට ලස්සන වෙන්න පුළුවන් තව චූටි ටිප්ස් එකක් කියලා දෙන්න. ඉතින් ඔක්කොටම කලින් ඔයාලට කියන්න ඕනේ පොඩි තෑන්ක්ස් කිරීමක් තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මගේ YouTube channel එක පටන් අරගෙන දැන් මාස 3ක් සම්පූර්ණ වෙන්නත් කලින් subscribe 1000 සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ ඔයාලගේ ආදරය නිසා. ඉතින් ඒ ආදරයට මාත් ගොඩාක් ආදරේ. ඉතින් ඒක චූටි මතක් කිරීමක්. ඉතින් ඔන්න අපි දැන් යමු කොහොමද මම මේ පැක් එක හදාගන්නේ කියලා බලන්න. මේ පැක් එක හදාගන්න කලින් මම ඔයාලට කියලා ඉන්නම් මේ පැක් එක ගැන පුංචි විස්තර ටිකක්. මේක විශේෂයෙන්ම ඉන්දියානු පැක් එකක්. ඉන්දියානු පැක් එකක් කිව්වට බය වෙන්න එපා. මේ පැක් එක අපිට ලංකාවේ සුපර් මාකට් වලින් එතකොට සිංහල බෙහෙත් බඩු කඩවල් වලින් එතකොට ඒ වගේම ඔන්ලයින් ඕඩර් කරලා වුණත් ඔයාලට මේක හොයාගන්න පුළුවන්. හොයාගන්න බැරි දෙයක් නන් නෙමෙයි. ඔන්න හොයාගන්න බෑ කියලා වැඩේ අතාරින්න නම් එපා. ඉතින් මම ඇත්තටම කිව්වොත් මම මෙච්චර කාලයක් පාවිච්චි කරපු පැක් වලින් ගොඩාක්ම හොඳ රිසල්ට් එකක් ගොඩාක් ඉක්මනින් ගන්න පුළුවන් වුණු පැක් එකක් තමයි මේක. ඒකයි මම මේක ඇත්තටම මාස 3ක් විතර වෙනවා දැන් 3ටත් වැඩි ඇත්තටම. ඒ කියන්නේ එහෙම දිගටම පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. හැබැයි මම මේක පාවිච්චි කරන එක නතර කරන්නෙත් නැහැ. මොකද මේකෙන් එච්චරටම රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඕනම ඩාර්ක් කෙනෙකුට වුණත් ගොඩක් අඳුරු ස්කින් එකක් තියෙන කෙනෙකුට වුණත් කෙටි කාලයක් ඇතුළතදී එයාගේ ස්කින් එකේ කලර් එක ෂේඩ් දෙකකින් තුනකින් වගේ වැඩි කරගන්න පුළුවන් සුපිරි මැජික් පැක් එකක් තමයි මේක. ඉතින් මෙන්න මේක තමයි මේ පැක් එක. ඔයාලා ගොඩක් අය දන්නවත් ඇති මේක මුල්තානි මිටි පැක් එක. මේ පැක් එක ගැන මම පොඩ්ඩක් විස්තරයක් කියන්නම්. මේක ලෝකේ පුරාම ප්‍රසිද්ධයි. ඒ වගේම ලංකාවෙත් මේ වෙනකොට ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා. හැබැයි දන්න තියා තින්නවනේ. ඉතින් මේ පැක් එක කියන්නේ මුල්තානි මිටි පැක් එක කියලා. මේක පුලර්ස් අර්ත් කියන නමිනුත් හඳුන්වනවා. මේක ලෝකයේ පුරාම සම සුදු කරන්න පුළුවන් වයිට්නින් ක්ලේ එකක් විදිහට තමයි මේක ප්‍රසිද්ධ වෙන්නේ. කියන්නේ මේක සම සුදු කරන්න පුළුවන් මැටි වර්ගයක් විදිහට තමයි මේක ප්‍රසිද්ධ වෙන්නේ. කියන්නේ ගොඩාක් බියුටි ප්‍රොඩක්ට් එහෙම හදද්දි මේක පාවිච්චි කරනවා. මොකද මේකෙන් ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි. හරිද? ඒ වගේම තමයි මේක ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඒක නිසා ගොඩාක් අය මේක පාවිච්චි කරනවා. හරිම සහනදායී මුදලකට මේක ගන්න පුළුවන්. කියන්නේ මේක සාමාන්‍යයෙන් පැක් එකක් ගත්තට පස්සේ මාස එකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මොකද පොඩි ප්‍රමාණයක් දාලා තමයි අපි මේක හදාගන්නේ. හරි. ඉතින් ඔය විස්තර ටික තමයි කියන්න ඕනේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේක අරගෙන පාවිච්චි කරලා බලන්න රිසල්ට් එක අනිවාර්යයෙන්ම බෙස්ට්. ඉතින් මම කලින් කියලා දුන්නු වගේම තමයි මේකෙත් අනිවාර්යයෙන්ම රිසල්ට් තියෙනවා. අපි බලමු කොහොමද දැන් මම මේ පැක් එක හදාගන්නේ කියලා. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම මේ පැක් එක හදාගන්නේ කියලා. මේ පැක් එක හදාගන්න මට ඕනේ වෙන්නේ මෙන්න මේ දේවල්. මුල්තානි මිටි ඊළඟට අවශ්‍ය වෙනවා ඇලෝවේරා ජෙල් එකක්. ඔයාලට මේ මම මේ ගත්තේ රවුෂන් එකේ ඇලෝ ජෙල් එක. මේක ගොඩක් හොඳයි. මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න. හැබැයි මේක මෙහෙම ඒ කියන්නේ ඔයාලට කඩේ තියෙන ඇලෝ ජෙල් එක නැත්නම් ගෙදර තියෙන කෝමාරිකා පිත්තක්ක තියෙන ජෙල් එක හරි මේකට ගන්න පුළුවන්. හැබැයි අර ක්‍රීමි ටේස්ට් එක ගන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ කෝමාරිකා ජෙල් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අර විදිහට පාවිච්චි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකයි ඊළඟට ඕන වෙනවා රෝස වතුර. ඔන්න ඔය තුන. ඒ කියන්නේ මේ මොනවාද මුල්තානි මිටි වලට අමතරව මම ඉන්ග්‍රීඩියන්ට් දෙකයි දාන්නේ. ඊට වඩා ඔයා කිසිම දෙයක් දාන්න යන්නත් එපා. ඒක අඩු කරන්න යන්නත් එපා. මෙන්න මේ තුනෙන් තමයි ඔයා පැක් එක හදාගන්න ඕනේ. ඒක වෙනස් කරන්න එපා. මොකද ඔයා වැඩියෙන් ඉන්ග්‍රීඩියන්ට් වැඩි කරා කියලා ඒකේ රිසල්ට් එක වැඩි වෙන්නේ නැහැ. හරිම රිසල්ට් එක ගන්න නම් මම මේ කියන තුන විතරක්ම දාලා පාවිච්චි කරලා බලන්න මේ කියන විදිහට. හරි. දැන් අපි බලමු පැක් එක කොහොමද මම හදාගන්නේ කියලා. මම මෙන්න මේ වගේ භාජනයක් ගන්නවා. මේකට මුල්තානි මිටි වලින් තේ හැඳි එකක විතර ප්‍රමාණයක් මම මේකට දාගන්නවා. හරි පේනවා කියලා මම හිතනවා මේක. හරිනේ. ඒකෙන් තේ හැඳි එකක විතර ප්‍රමාණයක් දාගන්නවා. ඊළඟට ඇලෝ ජෙල් වලිනුත් තේ හැඳි එකක්. ඒ ප්‍රමාණයෙන්ම තමයි දාගන්න ඕනේ. හරි. ඊළඟට රෝස වතුර දාගන්න ඕනේ. රෝස වතුර මම තේ හැඳි එකක ප්‍රමාණයක් මේකට දාගෙන තියෙන්නේ. ඒක මේ විදිහට දාගන්න. ඔයාලට මේ අර වැටෙන්නේ බිම වැටෙන්නේ නැති ඔන්න වගේ පේස්ට් එකක් තමයි එන්නේ. ඝන පේස්ට් එකක් තමයි එන්නේ. මේ ගාන තමයි හරිම ගාන. මෙන්න මේ තුනේ මිශ්‍රණයක් තමයි එන්න ඕනේ. මේක ඉතින් අපිට මිශ්‍ර කරද්දිම තේරෙනවා නිකන් අර වැලි වගේ අහුවෙනවා. ඔයාලට මම මේ සද්දෙත් ඇහෙනවද නැතිනේ? හරි. දැන් මේක මම අද පින්සලක් අරගෙන තමයි ඇප්ලයි කරගන්නේ. මොකද ඒක වැඩි ලේසි කරගන්න. ඒක නිසා පින්සලෙන් මම අද ඇප්ලයි කරගන්නවා. පින්සලක් ගත්තම ලේසි මේ වැඩේ කරගන්න. මෙන්න මේ විදියට හොරීම කූල් ගතියක් දැනෙනවා ළමයි මේක ගාද්දිම. ඇස්සට උනත් පාවිච්චි කරන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මේක මේ විදියට උඩු අතට ඇප්ලයි කරගන්න. හරි කූල් ගතියක් එනවා. මාර නිකන් අර ෆ්‍රෙෂ් ගතියක් වගේ දැනෙනවා. සමහර පැක් තියෙනවා අපි පාවිච්චි කරාම ටිකක් හසන්න වගේ ගතියක් එනවා. එහෙමත් වෙනවනේ. හැබැයි මේක එහෙම නැහැ.
මේක හරි මේ ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා මූණට පාවිච්චි කරපු. ඒ වගේම තමයි අනිත් දේ තමයි මේක පාවිච්චි කරලා මූණ හොදපු ගමන්ම ලොකුම රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මම ඔයාලට පෙන්නන්නම්කෝ මේකේ රිසල්ට් එක කොහොමද කියලා. මේ විදියට ඇප්ලයි කර ගන්නවා. මේ කට වටේ මේ නහය ඒ වටේ ඊට පස්සේ නලල එහෙම ගොඩක් අයගේ පාට අඩුයිනේ. අන්න ඒ වට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර තිබ්බම හොඳටම ඇති මේ පැක් එක. ඒ කියන්නේ වෙන පැක් වගේ පැය ගණන් එහෙම තියාගෙන ඉන්න ඕනේ නැහැ මේ පැක් එක. ටක් ගාලා මේ වේලෙනවා. හොඳටම මේ මූණට ටයිට් වෙනවා මේක. විනාඩි 15ක් තිබ්බම ඇත්තටම හොඳටම ඇති මේක. මේ පැක් එකෙත් කියලා තියෙනවා විනාඩි 15ක් පාවිච්චි කරාම හොඳටම ඇති කියලා. ඒ කියන්නේ මේකේ තියෙනවා මේ පැක් එකේ තියෙනවා ෆ්ලේවර්ස්. ඒ කියන්නේ මේකේ තියෙනවා සැෆ්‍රන් ඊට පස්සේ කෝමාරිකා ඊට පස්සේ මොනවාද සුදු හඳුන්. එතකොට මට නම් ගොඩාක් රිසල්ට් එකක් ආවේ මේකෙන්. මම අනිත් ඒවාත් පාවිච්චි කරලා බැලුවා. හැබැයි මේකෙන් තමයි මේ සැෆ්‍රන් එකෙන් තමයි ගොඩක් රිසල්ට් එකක් ආවේ. ඒක නිසා ඔයාත් සැෆ්‍රන් එක අරගෙන බලන්න. සමහරක් අයිට ඉතින් වෙන දේවල් හරියන්න බෑ. ඔයාට හරියන පැක් එක ඔයා තෝරගන්න. මගේ සම නෝමල් ස්කින් එකක් නිසා මේකට මේ මට හරි ගියේ මේක. ඔයාත් පාවිච්චි කරලම බලන්න මේ කොහොමද වෙන්නේ මේ රිසල්ට් එක කියලා. සැෆ්‍රන් එක ඇත්තටම හොඳයි ගොඩක්. ඒක නිසා මේ සැෆ්‍රන් එක ඉස්සෙල්ලා අරගෙන පාවිච්චි කරා නම් හරි. මේ බලන්නකෝ මූණ. දැන් මේක මේ වේලෙන්න වැඩි වෙලාවක් යන විනාඩි 15ක් විතර යනකොට වේලෙනවා. බෙල්ලෙත් පොඩ්ඩක් අපි ඇප්ලයි කරගමුනේ. මේ විදියට. ඉතින් ඔයාට ඇත්තටම වැඩි වියදමක් යන්නේ නැති පැක් එකක්. ඒක නිසා අද වෙනකොට ගොඩාක් අය මේ පැක් එක පාවිච්චි කරන්න පෙළඹිලා ඉන්නවා. මොකද මේ ඒ කියන්නේ දැන් මේකෙන් එන රිසල්ට් එක දැන් සමහරක් අය බ්ලීචින් ක්‍රීම් එහෙම පාවිච්චි කරන්න බයයි. නමුත් සුදු වෙන්න ඕන නිසා සමහරක් අය මේක නෙමෙයි බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් හිතේ සැකේ තියෙනවා කොයි වෙලාවේ මේකේ බිබිලි දායිද කුරුලෑයිද ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියාගෙනනේ. හැබැයි මේක කිසිම සමකට කිසිම ඔයාගේ කම්බිනේෂන් ස්කින් එකක් වුණත් ඔයිලි ස්කින් එකක් වුණත් මේ මගේ වගේ නෝමල් ස්කින් එකක් වුණත් මොන ස්කින් ටයිප් එකක වුණත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක පාවිච්චි කරන්න. අනිත් දේ තමයි ඔයාට තියෙන්නේ වියලි හමක් වගේ නම් ඔයාට මේකට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක්. ඒ කියන්නේ මේව දාන්නේ නැතුව ෆ්‍රෙෂ් මිල්ක් වලින් විතරක් මේක මිශ්‍ර කරගෙන පාවිච්චි කරන්න. තව දෙයක් තමයි ඔයාට තව රහසක් කියන්නම්. ඔයාට අර පිග්මන්ටේෂන් ප්‍රශ්න වගේ තියෙනව නම් මේ පැක් එකටම ඒ කියන්නේ මේ පැක් එකට කියන්නේ ඇලෝජෙල් දාන්නේ ඒව දාන්නේ නැතුව ඔයාට පුළුවන් අලයුෂ දාලා මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ අලයුෂ කියන්නේ අපේ පිග්මන්ටේෂන් තත්ත්වයන් ඉක්මනින්ම නැති කරන්න පුළුවන් දෙයක්. මම ඉස්සරහට ඔයාලට පිග්මන්ටේෂන් ගැන ඔයාලා ගොඩාක් වීඩියෝ ඉල්ලලා තිබ්බා. මම ඉස්සරහට ඒවත් අරගෙන එන්නම්. ඉතින් පිග්මන්ටේෂන් වලට ඇත්තටම මේක හොඳයි. අලයුෂ දාලා පාවිච්චි කරනවා නම් ගොඩාක් රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ බෙල්ල පිටිපස්සේ එහෙම අඳුරු වෙලා එහෙම තියෙනවා නම් ඒවට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි ඕන කෙනෙක් කැමතිනේ පැක් එකක් පාවිච්චි කරලා එවෙලෙම මේකේ රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙනවා නම් අන්න ඒ වගේ වයිට්නින් ක්ලේ එකක් තමයි මේක. ඉතින් අනේ ඔයාලා පාවිච්චි කරන්න විදියක් නැහැ. මේව හොයාගන්න අපි දන්නේ නැහැ. මේවට ලොකු ගණන් යනවත් දන්නේ නැහැ. එහෙම කියලා ඉන්න නැතුව ළඟම තියෙන ආයුර්වේද බෙහෙත් බඩු කඩේට ගිහිල්ලා පොඩ්ඩක් අහලා බලන්නකෝ මුල්තානි මිට්ටි කියන්නේ මොනවද කියලා. එහෙම දෙයක් තියනවද මිල එක අහලා බලලා ඔයා පාවිච්චි කරන්න. නැත්නම් ඔයාට පුළුවන් සුපර් මාකට් එකට ගිහිල්ලා වුණත් මේක ගන්න. ඕන තැනක තියෙනවා ගොඩක්. මේක ප්‍රසිද්ධයි දැන් ලංකාවේ. ලංකාව විතර නෙමෙයි ඉන්දියාවේ ඒ වගේ නළු නිළිය පවා පාවිච්චි කරන මැටි එකක් තමයි මේක. ඉතින් මේ මැටි එකෙන් ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ගොඩක් අය දන්නවත් ඇති, නොදන්න අයත් ඇති. ඉතින් නොදන්න අයට දැනගන්න තමයි මම මෙච්චර විස්තරයක් කිව්වේ. තරහ වෙන්න එපා. වීඩියෝ එක තික්ුණා කියලා. හරි. දැන් මම විනාඩි 15ක් ඉඳලා එන්නම් කොහොමද මේකේ රිසල්ට් එක. ඉතින් ඕන කෙනෙක් බලන් ඉන්නේ කොහොමද මේකේ අවසාන රිසල්ට් එක කියලානේ. දැන් අපි පැක් එකක් පාවිච්චි කරලා අවසානයේට අපි බලන් ඉන්නේ මොන වගේ රිසල්ට් එකක් මේකෙන් එයිද. ඒ වගේනේ අපි බලන් ඉන්නේ. ඉතින් මම ටගල විනාඩි 15ක් ඉඳලා එන්නම් ඔයාට මොන වගේද මේක තියෙන්නේ. ඊළඟට අපි මේක අයින් කළාම බලමු කොහොමද රිසල්ට් එක කියලා. මේ තියෙන්නේ හරියටම විනාඩි 15කින් විතර 15ක් විතර පැක් එක තියන් ඉඳලා මූණ හොදගෙන ආවට පස්සේ තියෙන විදිය පේනවනේ. කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා මේ. ඒ කියන්නේ ගොඩාක් ඩ්‍රයි ගතියක් නම් ඇත්තටම මේ පැක් එකෙන් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න මාර ෂයින් එකක් නේ මූණට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඒ වගේම තමයි මාර එකපාරම මූණ මේ ටක් ගාලා සුදු වෙන්න පුළුවන් ක්‍රමයක් මේක. ඉතින් මේ ඒ වගේම තමයි අර වයසට යාමත් එක්ක අපේ අර රැලි ස්වභාවයක් නැති වෙනවනේ සමේ. අන්න ඒ වගේ තත්ත්වයන් වුණත් මේකෙන් නැති කරගන්න පුළුවන් පාවිච්චි කරද්දි. මම අර කලින් කිව්වා වගේම අර ගොඩක් ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක් වුණත් එයාට මේක කන්ටිනියුවස්ලි ටික දවසක් පාවිච්චි කරද්දී එයාගේ කලර් එක ෂේඩ් දෙකකින් තුනකින් විතර වැඩි කරගන්න පුළුවන් පැක් එකක් මේක. ඒ වගේම තමයි ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් පැක් එකක්. කිසිම බයක් වෙන්න දෙයක් එහෙම නැහැ. කියන්නේ මේක ආයුර්වේදික පැක් එකක් නේ. ඒක නිසා කිසිම විදියකින් බය වෙන්න ඕනේ නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන්. අර මූණේ තියෙන ඇඟේ අපේ තියෙන ස්කින් එකේ තියෙන අර ලප්ප කැලැල්ල ඒ වගේ දේවල් තනින් තන අඳුරුණු ඒ ගති ඒ හැම දෙයක්ම නැති වෙලා තියෙනවා. ඔයාලට මම දන්නේ නැහැ ඔයාලට පේනවද කියලා. ඇත්තටම මාරම ලොකු වෙනසක් මට නම් මේ පැක් එකෙන් පේනවා. ඉතින් ඒ විදියට තමයි මේ පැක් එක පාවිච්චි කරන්න ඕනේ.
විශේෂම දෙයක් තමයි මේ මොන පැක් එක ඔයා පාවිච්චි කරත් පොඩ්ඩක් මේ කන පිටිපස්සේ ස්පැච් ටෙස්ට් එකක් කරලා බලලා පාවිච්චි කරන්න. මේක නම් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති පැක් එකක්. ඒ වුණාට ඔයා පොඩිවත් ඩවුට් එකක් තියාගන්න ඕනේ නැහැ. එහෙම කරලා බලලා පාවිච්චි කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව ලස්සන වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම ගොඩාක් හරිම කැමති දෙයක් තමයි ඔයාලා කමෙන්ට් කරනවා. හරි ගොඩාක් හොඳයි මේවා. තෑන්ක්ස් කරනවා. ඒ වගේම ඔයාලගේ අදහස් ගොඩාක් අය බෙදාගෙන තිබ්බේ. කියන්නේ ඔයාලා දන්න දේවල් ගොඩාක් කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදාගෙන තිබ්බා. අපි හැමෝම හැම දෙයක්ම දන්නේ නැහැනේ. එතකොට ඔයාලා දන්න දේවල් මේ විදියට ෂෙයා කරගන්න එකට මම ගොඩාක් කැමතියි. මොකද ඒක තමයි වටින්නේ නේද? අපි තනියම ලස්සන වෙන එක නෙමෙයිනේ වටින්නේ. ඉතින් ඒක නිසා ඒක කමෙන්ට් සෙක්ෂන් එක ඇත්තටම මම හරි ආසයි බලන්න ගොඩාක් දුරට දවස් 30ෙම කියන්නේ වැඩ ඉවරනාට පස්සේ මම ගොඩක් දුරට රැට තමයි කමෙන්ට් බලන්නේ. කමෙන්ට් බැලුවත් කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ රැට තමයි. ඉතින් එතකොට දවසේම තියෙන විඩාවර ගතිය එහෙම නැති වෙලා යනවා. ඔයාලගේ කමෙන්ට් කියවුවම. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලගේ ගොඩාක් ඔයාලගේ අත්දැකීම් ගොඩක් අය බෙදාගෙන තිබ්බා. ඉතින් මම එයාලට ප්‍රයිවට් එහෙමත් තෑන්ක්ස් කරා. ඉතින් ගොඩාක් වටින දෙයක් තමයි යන්නේ. ඒක මම ගොඩක් කැමතියි ඒකට. ඉතින් ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ බලන්නකො ලස්සන. මාර ක්ලියර් එකක් මූණට ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. මොකද වැඩි වියදමක් යන පැකින් අනේ ඔයාලා දන්න මම කවදාත් අර ලොකු වියදම් යන එහෙම දේවල් වලට කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ගෙදර ඉද්දිම පහසුවෙන් කරගන්න පුළුවන්. ගෙදර අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ වගේම මේ වගේ පැක් වර්ග. එතකොට ගොඩක් අය අහලා තිබ්බා ලිප් බාම් ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඒවට අනිවාර්යයෙන්ම ඉස්සරහට ඔයාලට රිප්ලයි එකකට වීඩියෝ එකක් අරගෙන එනවා. වගේම ඔයාගෙන් පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. මතක් කරන්න තියෙනවා. ඔයා මගේ වීඩියෝ වලට ගොඩක්ම කැමති නම් ඒ වගේම ඒව වැදගත් වෙනවා කියලා ඔයාට හිතෙනව නම් ඔයා මාව subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරලා bell icon එක all දාගන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ ළඟටම notification එකක් මාර්ගයෙන් ඒක ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඉක්මනින්ම මේ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන් මග හැරෙන්නේ නැතුව. එහෙනම් අලුත් දවසක ඔයාගේ ගැටලුවකට විසඳුමක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.